විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ සිට වෘත්තිකයව දක්වා කැට දීලා පාරට දෙනවා. මේ විදිහට ව්‍යාපාර කරන්න හරි අමාරුයි. තීරණයක් ගන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන අත්දැකීමක් තියෙන දේශපාලනඥයෝ මේ ආණ්ඩුවට නැහැ. මේ දුෂ්කරම කාලය ගත කරන්නේ. ඔබේ සම්පූර්ණ නම මොකක්ද? සූර්යාරච්චිගේ හේමාලි අචිනි සූර්යාරච්චි. මම අචිනි කියලා කතා කරන්න. ඒක හොඳයි. හැමෝම කතා කරන්නේ අචිනි කියලා. හොඳයි. ඇත්තටම අචිනි කියන්නේ කවුද? මම කියන්නේ බිරිඳක්. අම්මා කෙනෙක්. ව්‍යවසායිකාවක්. මේ ලෝකේ සතුටින් ඉන්න කාන්තාවක්. හොඳයි. මම හරි කැමතියි අර ව්‍යවසායිකාව කියන එකට. ඔබ ව්‍යවසායිකාවක් වෙන්නේ කොහොමද? මම වෘත්තියෙන් හිටියේ සමාජ වැඩකරුවෙක් විදියට. එතකොට මම විවාහයෙන් පස්සේ තමයි ව්‍යවසායිකාවක් වෙන්නේ. මගේ හස්බන්ඩ්ට සංචාරක ශාස්ත්‍රයේ සම්බන්ධ ව්‍යාපාර තිබුණා. ඉතින් මමත් ස්වභාවයෙන්ම යාට උදව් කරන්න ගිහිල්ලා ව්‍යවසායිකාවක් වුණා. හොඳයි. දැන් එතකොට ඔබ ඔබේ ස්වාමි පුරුෂයාගේ ව්‍යාපාරවල කොටස්කරුවෙක්. සම කොටස්කරුවෙක්. සම කොටස්කරුවෙක්. එතකොට ව්‍යවසායිකාවක් විදිහට ඔබ ඒ ව්‍යාපාර ජාලය පිළිබඳව වර්තමානයේ කොහොමද දකින්නේ? ඔබ බොහොම පහසුවෙන් ව්‍යාපාර කරගෙන යන මට්ටමකද ඉන්නේ නැත්නම් මොකක්ද තත්ත්වය? මම අපේ ව්‍යාපාරවල දැන් අවුරුදු 10ක කාලයක් ගත්තොත් මේ ගත කරන්නේ දුෂ්කරම කාලයක්. මොකද නිතර භාණ්ඩවල සේවාවල මිල ඉහළ පහළ යනවා. අපට භාණ්ඩයකට මිලක් නියම කරන්න බෑ. ආහාර පානක් වෙළඳාම් කරනකොට මිලක් නියම කරන්න බෑ. අපිට ට්‍රැවල් ඒජන්සි එකක් තියෙන අපේ සේවාවන් වලට මිලක් නියම කරන්න බෑ. හැම තිස්සෙම මිල ඉහළ පහළ යෑමක් තියෙන්නේ. මේ විදිහට ව්‍යාපාර කරන්න හරි අමාරුයි. මේ ව්‍යාපාර කරන අපේ ජීවිතේ මේ දුෂ්කරම කාලය ගත කරන්නේ. ඔබ එහෙම දුෂ්කර අවස්ථාවකට පත්වීමට හේතු විදිහට මොනවද දකින්නේ? මම හේතු විදිහට දකින්නේ පළවෙනි එකම තමයි. මේ රටේ මේ ආණ්ඩුවේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුවේ තියෙන විදේශ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුවේ තියෙන සමාජ ආරක්ෂණ සුබසාධන ප්‍රතිපත්තිවල තියෙන දුර්වලතා. මේ ඔක්කොම දුර්වලතාවල එකතුවක් වෙලා තමයි දැන් මේ අපි දුෂ්කරතාවලට පත් වෙලා ඉන්නේ. ඔබ ඒ සඳහා බලාපොරොත්තු වෙන විසඳුම මොකක්ද? කුමක්ද විය යුත්තේ? මේ විය යුත්තේ කියලා මම විශ්වාස කරන්නේ අපේ භාණ්ඩවල සේවාවල මිල ස්ථාවර විය යුතුයි. අපේ නිවැරදි සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති තිබිය යුතුයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබිය යුතුයි. මේ ඔක්කොගම එකතුවක් වුණාම තමයි ස්ථාවර සමාජ තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් රටක ඇති වෙන්නේ. ඉතින් මේක ස්ථාවර කරන්න ඕනේ ආණ්ඩුවේ වගකීමක්. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනකොට අපට ඉහළ යන්න බෑ. ලෝක වෙළඳපොලේ භාණ්ඩවල මිල ඉහළ යනකොට අපට ඉහළට යන්න බෑ. අපි ඒව පාලනය කරන්න උවමනා හින්දා තමයි ඒවට ඉස්සරහ බලලා ප්‍රතිපත්ති හදලා මිනිස්සුන්ට සහනයක් දෙන විදිහට මැද ඉඳන් කළමනාකරණය කරන්න ඕනේ තමයි ආණ්ඩුවක්පත් කරගන්නේ. ආණ්ඩුවේ වගකීම තමයි ඒක කළමනාකරණය කරන එක. ඔබ ඍජුවම වත්මන් ආණ්ඩුවට චෝදනා කරනවා. අනිවාර්යෙන් චෝදනා කරනවා. මෙතන මම විශ්වාස කරන්නේ වෘත්තිකයෝ යම් තීරණයක් ගන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන අත්දැකීමක් තියෙන දේශපාලනඥයෝ මේ ආණ්ඩුවට නැහැ. ඒ වගේම මේ ආණ්ඩුවට තියෙනවා ලොකු අපි සිංහල වචනේ කියනවා මාන්නයක්. කිසිම කෙනෙක්ගේ අවවාදයක් වචනයක් අත්දැකීමක් බෙදා හදා ගන්න කැමති නැහැ. අර I am the best කියන තැන තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේක කඩා වැටෙන්න මේ විදිහට කිව්වොත් කඩා වැටෙන එක වැඩි ඈතක නැහැ. ඔබ අනාගතයේ කුමක්ද අපේක්ෂා කරන්නේ? දේශපාලනික ස්ථාවරත්වය සියල්ලටම බලපානවා කියන පොදු සාධකය අපි හඳුනගෙන තිබෙනවා කාලාන්තරයක් තිස්සේ. ඒ ආර්ථිකීය වේවා, සමාජීය වේවා, ඔය ආදී වශයෙන් සියලුම ශේෂ්ත්‍ර වලට රටක දේශපාලන ස්ථාවරත්වය ඉතාම වැදගත්. අනාගතයේ දේශපාලන ප්‍රවාහය කොයි අතරද ගමන් කරමින් ඉන්නේ? ඔබේ දේශපාලන කිව්වීම මොකක්ද මේ වකවානුව ඇතුළත ඒ අනුව? මම හිතන්නේ මිනිස්සු විශාල පීඩනයේ ඉන්න වෙලාවේ අරගලය ආරම්භක අවධිය ගත්තාම ඒක සාමාන්‍ය දේශපාලනයෙන් තොර වූ අරගලයක් වුණා. හැබැයි
ඒක දින ප්‍රමාණය වර්ධනය වෙන්න දැන් ඉන්න ආණ්ඩුවේ පුද්ගලයෝ ඒක මහජනතාවට නොතේරෙන්න දේශපාලනීකරණය කරගත්තා. ඕක තමයි ඇත්ත තත්ත්වය. අවසානයේ මේ අමාරුවට අපේ රටේ ජනතාව වැටෙනකම්ම ජනතාවට දැනුන්නේ ඒගොල්ලෝ කොහාටද යන්නේ කියන එක. මේ ආණ්ඩුව බොහොම ලස්සනට අපේ රටේ ජනතාව මුලා කරමින් මේ තත්ත්වයට ඇදගෙන ආවා. ඇත්තටම මම හැමතිස්සෙම කියන දෙයක්. මම දකින හරිම අසෝබන දෙයක්. මේගොල්ලෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ සිට වෘත්තිකයෝ දක්වා කැට දීලා පාරට දැම්මා. මම දකින්නේ අපි හරි අභිමානවත් ජාතියක් සිංහල ජාතිය කියන්නේ. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. ඉතින් මේ අභිමානවත් ජාතිය මම දකින්නේ හිඟවන්නට දැම්මා කියලා. මේගොල්ල පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන්. එතන තමයි අපිට මේගොල්ලොන්ගේ දේශපාලන කියවීම ඉගෙන ගන්න තියෙන පහසුම දැන සාමාන්‍ය ජනතාව විදිහට. එතකොට මේ ඒ මිනිස්සුන්ගේ මානසිකත්වයේ දාන තැන ඒ මිනිස්සුන්ගේ සල්ලි එකතු කර ගැනීමට මිනිස්සුන්ව මෙහෙවන තැන මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙන්ට අතපාණ්ඩ යොමු කරපු පළවෙනි තැන අපේ ජාතිය. මේ JVP පක්ෂය තමයි අපේ අතපාන ජාතියක් විදිහට අපේ කට්ටියව සමාජගත කරපු එකම දේශපාලන පක්ෂය. මේගොල්ලෝ ඒ සමාජගත කිරීමත් එක්කම තමයි ඒගොල්ලොන්ගේ ඒ පදනම ඒ මානසික මට්ටමත් එක්ක තමයි මේගොල්ලොන්ගේ මේ ආර්ථික ප්‍රතිපත්තිත් යන්නේ. මම විශ්වාස කරන්නේ දැන් දිලිත් ජයවීර වගේ ව්‍යවසායකයෝ ඒගොල්ලෝ දන්නම ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද කියලා. ඒ ව්‍යාපාරය ඇතුලේ ව්‍යාපාර කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඒ කළමනාකරණය කරන දැනුම දේශපාලනඥයෙකුට තියෙන්න ඕමනයි. එතකොට තමයි රටක් කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. මම කාන්තාවක් වගේම දේශපාලන කරන කාන්තාවක්. ඉතින් මගේ දැක්ම තියෙන්නේ අපි අපේ ප්‍රතිපත්තියක් විදිහට අපි පාසල් අධ්‍යාපනයේටම නිර්මාණශීලීත්වයකින් අරගෙන ගිහලා තියෙනවා. මිනිස්සෙගේ නිර්මාණශීලීත්වය නැත්තම් ඒ මිනිස්සයාට කිසිම වෘත්තියක නියැලෙන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ අපේ නිර්මාණශීලීත්වය නැත්තම්. කටපාඩම් කරන විභාග පාස් වෙන කොට්ටාශයක් වෙලා බෑ අපේ ජාතිය. අපිට තියෙන්නේ හරිම ආඩම්බරකාරී ඉතිහාසයක්, ප්‍රෞಢ ඉතිහාසයක්. අපේ සීගිරිය වගේ නිර්මාණ එලිදක්වපු රජවරුන් හිටපු රටක පුරවැසියෝ අපි ඒ වගේ ප්‍රෞಢ ඉතිහාසයක පුරවැසියෝ වෙච්ච අපිට නිර්මාණය අපි තමයි ඉස්සල්ලාම දඬුමුණරේ හරහා ෆ්ලයිට් එකක් හදලා තියෙන්නේ. ඒ වගේ ආඩම්බරකාරී ජාතියක පුරුක් අපි. ඉතින් මෙහෙම වෙන්න උවමනා ජාතියක් නෙමෙයි අපි. ඉතින් ඒ වගේ ආඩම්බරකාර ජාතියක පුරුක් වෙච්ච අපිට නිර්මාණශීලීත්වය කියන එක අපේ ජානවල තියෙන දෙයක්. අපේ පරපුරෙන් පරපුරට එන දෙයක්. අපි වැව් නිර්මාණය කරලා තියෙනවා. ඒ දැන් බලන්න අපේ වැව්වල තියෙන නිර්මාණශීලීත්වය කොච්චරද කියනවනම් මම ගල්ගමේ ඉපදිලා තියෙන්නේ. මං හැදුනේ වැඩුනේ වැව්වල නාල කරලා මම බොහොම නිදහස් ළමා කාලයක් ගත කරපු කෙනෙක්. ඉතින් ඒ වැව් හදලා තියෙන්නේ මගේ ගමට උඩ තියෙන වැව උතුරනකොට ඒ වැවේ වතුර ටික එන්නේ මගේ වැවට. මගේ වැවේ වතුර අඩුයි නම් ඒ වැව පිරෙනවා උඩ වැව උතුරන වතුර ටිකෙන්. ඒ වතුර ටික අහක යන්නේ නැහැ. ඊට පස්සේ ඒ වැවේ තියෙන වතුර ටික ඊළඟ වැවට යනවා. මේ වගේ වැවකින් වැවකට වතුර ටික ගලාගෙන යන විදිහට තමයි අපේ වාරි කර්මාන්තය තියෙන්නේ. වතුර අපට ස්වභාව ධර්මයෙන් වැටෙන ජලය එක බිඳුවක්වත් අහක යන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට තමයි අපේ රජවරු අපේ වාරි කර්මාන්තය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිර්මාණශීලීත්වය කියන එක අපේ හැම තැනකම තිබුණා. හැබැයි දැන් මේ දේශපාලනය විසින් මේ අපට ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ නැතිකමින් අපේ නිර්මාණශීලීත්වය කියන එක නැති වෙගෙන යනවා. අපේ අලුත් පරපුරට ඒ අපේ තිබුණ ඒ ජානවලින් එන ඒ නිර්මාණශීලීත්වය කියන එක නැතුව කියලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට අධ්‍යාපන ක්‍රමයට අපේ නිර්මාණශීලීත්වය කියන එක ඇතුළත් කරලා තියෙනවා. ව්‍යවසායක මානසිකත්වය කියන එක ඇති කරලා තියෙනවා. අපේ රටේ දැන් ඇත්තටම තියෙන ආර්ථික ප්‍රශ්නයක්. ඒ ආර්ථික ප්‍රශ්නේ කතා කරගෙන යනකොට ඒක ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන එක කතා කරන්නේ අපේ ආර්ථිකය ගොඩනගන තැන ඉඳගෙන. ව්‍යවසායක රාජ්‍යයක් ගොඩනගෙන්න නම් අපේ ආර්ථිකය දියුණු වෙන්න ඕනේ.
අපේ නිර්මාණශීලී මිනිස්සු බිහි වෙන්න ඕනේ. නිර්මාණශීලී මිනිස්සු හරහා නිර්මාණශීලී ව්‍යාපෘති එන්න ඕනේ. එතකොට ව්‍යාපෘති හරහා දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සැලසෙන්න ඕනේ. ඒක තමයි අපේ අවසාන තැන, අපි නවතින තැන. ව්‍යවසායක රාජ්‍යයක් තුල සතුටු දෙයක්. දැන් අපි රිසර්ච් එකක් කරලා බැලුවොත් අපේ ජනතාව අපේ රිසර්ච් එකක් කරලා සංසන්දනය කරොත් කම්පෙයාර් කරොත් මීට අවුරුදු 10කට කලින් අපි කරපු රිසර්ච් එකක් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ සතුටේ තියෙන මට්ටම අපි දැන් හරි දුප්පත් තැනක ඉන්නේ. අපි ගෙවල් ඇතුලේ විඳවනවා. අපේ කාන්තාව දරුවන්ට කන්න බිවන්න දෙන්න බැරුව අපේ තාත්තලා ලැබෙන පඩියෙන් ගෙදරට බඩු ටික ගේන්න බැරුව විඳවනවා. හදිස්සියක් වුණොත් බැංකුවකින් ණයක් ගන්න බැරි වෙන්න විඳවනවා. අපිට උරුම වෙලා තියෙන්නේ මෙච්චර ස්වභාව ධර්මයෙන් පරිපූර්ණ රටක ජීවත් වෙලා හිරුවෙරිය තියෙනවා. ජලාශ තියෙනවා. අපිට නැත්තේ මොනවද? ඕන දෙයක් තියෙනවා. අපිට නැත්තේ හරි දේශපාලන නායකත්වයක් විතරයි. හොඳයි අච්චුනි මම ඔබට බාධා කරනවා. මේ ඇත්තරම ඔබේ අනාගත සිහිනය. දැන් ඔබ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ආසනයේ සංවිධායකතුමිය. ඒ වගේම සර්වජන ලේබල සංවිධානයේ සමාජිකාවක්. ඔබේ අනාගත සිහිනයේ ඔබ බලාපොරොත්තු වෙන දේශපාලන ප්‍රවාහය අනුව සර්වජන බලයේ පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී වර්තමානයේ දිලිත් ජයවීර මැතිතුමාට එතුමාට පුළුවන් ද රටේ නායකත්වය හොබවලා අනාගතයේදී ඔබේ ඔය කියන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න? අනිවාර්යයෙන්ම පුළුවන්. අපි දේශපාලනය කරපු කට්ටිය නෙවෙයි. අපිට පෞල් දේශපාලනයක් තිබුණ කට්ටියක් නෙමෙයි. අපි බොහොම මධ්‍යස්ථ මතධාරී ව්‍යාපාරිකයෝ. ඇත්තටම කියනවා නම් වෘත්තිකයෝ. හැබැයි අපි මේ දේශපාලනයට අපි එන්නේ අපි විශ්වාස කරා මේ රටට දේශපාලන විසඳුමකුත් අත්‍යවශ්‍යයි කියන දේශපාලන නායකත්වය අත්‍යවශ්‍යයි කියන එක. මම දිලිත් ජයවීරයන්ගේ ක්‍රමෝපායක සැලැස්ම කියෙව්වා. එතනදි තමයි මම එතුමට උදව් කරන්න තීරණය ගත්ත මොහොත. අපි ජනාධිපතිවරණයේදී කිසිම කෙනෙක් එතුමාව විශ්වාස කරන්නේ නැතුව බොහොම සුළුතරයකගේ විශ්වාසය මත ඉන්න කාලෙක අපි එතුමා වෙනුවෙන් ලීෆ්ලට් අරගෙන පොළවල් වලට බැස්සා. අපි දන්නවා මේ මැතිවරණයේදී තිබුණ සමාජයේ තිබුණ කියවීමත් එක්ක එතුමාට ජනාධිපති වෙන්න ඡන්ද ප්‍රමාණයක් ගන්න අපහසුයි කියන එක. හැබැයි අපි විශ්වාස කරා 2029 එතුමාට පුළුවන් කියන එක. ඒ වෙලාවෙත් අපි කියවගත්තා ඒක. ඉතින් මම විශ්වාස කරනවා ඒ වගේ නායකයෙක්ට මේ රටේ නායකත්වය හිමි වුණොත්, ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයෙකුට මේ රටේ නායකත්වය හිමි වුණොත්, ඒ වගේ ව්‍යවසායකයෙක්ට මේ රටේ නායකත්වය හිමි වුණොත්, ඒ වගේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච මිනිස්සෙකුට මේ රටේ නායකත්වය හිමි වුණොත් අපේ රටේ මිනිස්සු ගොඩාක් වාසනාවන්ත වෙයි. මම හිතන්නේ අපේ මහ ජනතාවට ඒ කියවීමේ දැනුම, දේශපාලනික දැනුම ඒ කියලා මම විශ්වාස කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ දේශපාලනික කියවීම ලැබෙන්න කියලා. මොකද දැන් අපේ ජනතාව දේශපාලන මතවාදීව හරිම අසරණ වෙලා ඉන්නේ. කාව තෝරගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. දැන් හැබැයි ඒ අතරින් අපිට දිලිත් ජයවීරයන්ගේ නම ඇහෙනවා. ඒගොල්ලෝ දැන් අවබෝධ කරගනිමින් යනවා අපිට ඉන්න එකම විකල්පය මෙතුමා කියන එක. ස්තුතියි අචිනි. අපි තවත් දවසක හමු වෙමු. Thank you.